ඔබ කවදා හරි තනියම කාමරේ ඉන්නකොට ඔබට හිතිලා තියෙනවද තවත් කවුරු හරි එතන ඉන්නවා කියලා? හුලඟක් එන්නේ නැතුව ජනේලයක් සද්දට වැහෙනකොට, රෑ නිශ්ශබ්දතාවයේ මැද්දෙන් නමක් නැති සද්ද ඇහෙනකොට අපි හිතන්නේ ඒ අපේ හිතේ මායාවක් කියලා. ඒත් ඇත්තට මෙතන කවුරු හරි හිටියොත්. අද මම ඔබට කියන්න යන්නේ ලෝකේ සිදුවුණු අතිශය බිහිසුණු එහෙත් කාටවත් විසඳ ගන්න බැරි වුණු අභිරහස් සිදුවීමක් ගැන. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේක මරණයෙන් පස්සෙත් ඉතිරි වුණු සාක්ෂියක්. ඔයාගේ හෙඩ්ෆෝන්ස් දාගන්න. කාමරේ ලයිට් ඔෆ් කරන්න. මොකද මේ කතාව ඉවර වෙනකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි. ඔයා එතන තනියම නෙවෙයි කියලා. අඳුරු මන්දිරයේ රහස් සටහන පළමු පරිච්ඡේදය. අවාසනාවන්ත ආරම්භය. මම මේ සටහන ලියන්නේ කාට හරි කියවන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. මම මේක ලියන්නේ මගේ සිහි බුද්ධිය තවම ඉතුරු වෙලා තියෙනවා කියලා මටම ඔප්පු කරගන්න. පොලිසිය අද උදේ ඇවිත් ගියා. එයාලා කිව්වේ මගේ බිරිඳ අතුරුදහන් වුණේ කොහොමද කියලා එයාලට තාම හිතාගන්න බැහැ කියලා. ඒත් මම දන්නවා එයාලා මාව සැක කරනවා. මගේ අත්වල ලේ පැල්ලම් තිබුණේ නැති වුණාට මගේ ඇස්වල තියෙන බිය එයාලට පේනවා ඇති. ඒත් මම කොහොමද එයාලට කියන්නේ එයා අතුරුදහන් වුණේ මේ ගේ ඇතුළෙමයි කියලා? මම කොහොමද කියන්නේ මේ බිත්තිවලට පණ තියෙනවා කියලා? මේ හැමදේම පටන් ගත්තේ අපි මේ බ්ලැක්වුඩ් කියන පරණ බංගලාවට පදිංචියට ආපු දවසේමයි. නගරයෙන් ගොඩක් ඈත කඳු මුදුනක හුදකලාව පිහිටලා තිබුණු මේ ගේ දිහා බලපු පළමු දවසේම මට අමුතු හැඟීමක් දැනුණා. ඒක හරියට කවුරු හරි සීතල අතකින් මගේ කොඳුනාරට්ටිය දිගේ අත ගෑවා වගේ හැඟීමක්. මේ ගේ වටේටම තිබුණේ මීදුම. මහා දවල්ටත් ඒ මීදුම පහව ගියේ නැහැ. අපි ගෙට ගොඩ වුණු වෙලාවෙ ඉඳන්ම අමුතු ගඳක් එන්න පටන් ගත්තා. පරණ ලී, තෙතේ බරිත වුණු බිත්ති සහ තවත් යමක්. හරියට කුණු වුණු මස් ගඳක් වගේ. මගේ බිරිඳ නීලා කිව්වේ ඒක පරණ ගෙවල් වල හැටි කියලා. එයා හරිම සතුටින් හිටියේ. නගරේ කලබලයෙන් නිදිලා නිස්කලංක ජීවිතයක් ගත කරන්න එයාට ඕන වෙලා තිබුණා. ඒත් මේ නිශ්ශබ්දතාවය ඇතුලේ තිබුණේ මරණයේ නිහඬතාවයක් කියලා එයා දැනගෙන හිටියේ නැහැ. පළමු දවස සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. හැබැයි රෑ වෙනකොට මේගේ වෙනස් වෙන්න පටන් ගත්තා. රෑ 12ට විතර මම ගැස්සිලා හැරුණා. කාමරේ තිබුණේ පුදුමාකාර සීතලක්. ජනේල ඔක්කොම වහලායි තිබුණේ. ඒත් මට දැනුණා කාමරේ ඇතුලේ හුලං ප්‍රවාහයක් යනවා වගේ. මම ඇඳෙන් නැගිටලා වටපිට බැලුවා. නීලා හොඳටම නිදි. මම හෙමින් සැරේ කාමරෙන් එළියට ආවේ වතුර ටිකක් බොන්න හිතාගෙන. කොරිඩෝර දිගේ කුස්සියට යනකොට මට ඇහුණා අමුතු සද්දයක්. කිරි කිරි කිරි. හරියට කවුරු හරි පරණ ලී පුටුවක් බිම දිගේ ඇදගෙන යනවා වගේ. සද්දේ ආවේ උඩ තට්ටුවේ. අපි තාම උඩ තට්ටුව පාවිච්චි කළේ නැහැ. එහෙ තිබුණේ පරණ බඩු ගොඩක් විතරයි. මම පඩිපෙළ ළඟට ගිහින් උඩ බැලුවා. ඝන අන්ධකාරය ඇරෙන්න මොකුත් පේන්නේ නැහැ. කවුද එතන? මම ඇහුවා. මගේ කටහඬ මටම නුහුරුයි වගේ දැනුණා. කිසිම පිළිතුරක් නැහැ. හැබැයි අර සද්ද එකපාරටම නතර වුණා. මුළු ගේම ආපහු මරණීය නිශ්ශබ්දතාවයකට පත් වුණා. මම හිතුවා ඒ සත්තු වෙන්න ඇති කියලා. පරණ ගෙවල් වල මීයෝ වවුල්ලු ඉන්න එක සාමාන්‍ය දෙයක් නේ. වතුර බීලා මම ආපහු නිදා ගන්න ගියා. ඒත් එදා රෑ මට හීනෙන් පෙනුනේ අමුතු දේවල්. මම දැක්ක කෙනෙක් මගේ ඇඳ ළඟ හිටගෙන ඉන්නවා. එයාගේ මූණ පේන්නේ නැහැ. කළු පාට රිද්දකින් උතලා වගේ. එයා එක අතකින් මගේ බෙල්ලට ඇඟිල්ල දික් කරලා මොකක්දෝ කියන්න උත්සාහ කළා. යන්න. මෙහෙන් යන්න. මම දාඩිය ගහගෙන ඇහැරුණා. බලනකොට වෙලාව පාන්දර 3යි. දෙවනි දවස තමයි නරකම දේවල් පටන් ගත්තේ. නීලා එයාගේ චිත්‍ර අඳින වඩ පටන් ගත්තා. එයා ස්ටුඩියෝ එක විදියට තෝරගත්තේ පහළ තට්ටුවේ තිබුණු පොඩි කාමරයක්. දවල් 12ට විතර එයා මට කතා කළා. සුරේෂ්, මෙතනට පොඩ්ඩක් එන්නකෝ. එයාගේ කටහඬේ තිබුණේ බයක්. මම දුවගෙන ගියා. මොකද උනේ? නීලා අත දිගු කරලා පෙන්නුවේ කාමරේ බිත්තියක් දිහා. ඒ බිත්තියේ අලුතින් ගාපු තීන්ත තට්ටුව අස්සෙන් යම් කිසි පැල්ලමක් මතුවලා තිබුණා.
මම ඊයේ මේක තීන්ත ගාලා වැහුවා. ඒත් බලන්න ඒක ආපහු මතුවලා. මම ළඟට ගිහින් බැලුවා. ඒක නිකම්ම තෙත පැල්ලමක් නෙවෙයි. ඒක තද දුඹුරු පාටයි. හරියට වේලිච්ච ලේ වගේ. මම අතින් ඒක අල්ලලා බැලුවා. ඒක තාම තෙතයි. මේක වතුර ලීක් එකක් වෙන්න ඇති නීලා බටයක් පුපුරලා ඇති. මම එම් කිව්වේ එයාව බය නොකර ඉන්න. ඒත් මම දැනගෙන හිටියා ඒ බිත්තිය අස්සේ වතුර බට යන්නේ නෑ කියලා. එදා හැවෑස මම තීරණය කළා මේ ගෙදර ඉතිහාසය ගැන හොයලා බලන්න. ගමේ කඩේට ගියාම මට මුණ ගැහුණු වයසක මිනිස්සෙක් මේ ගේ ගැන අහපු ගමන් මගේ මූණ දිහා බැලුවේ අමුතු විදිහකට. මහත්තයෝ, ඔය ගෙදරට බ්ලැක්වුඩ් කියන්නේ නිකම්ම නෙවෙයි. අවුරුදු 50කට කලින් ඔතන හිටපු පවුලක්ම එක රැයක් ඇතුළත අතුරුදහන් වුණා. පොලිසියට හම්බුනේ ගේ පුරාම තිබුණු ලේ පැල්ලම් විතරයි. මලමිනි එකක්වත් හම්බුනේ නැහැ. ඒ මිනිස්යාගේ කතාවෙන් මගේ ඇඟ සීතල වුණා. මම ගෙදර යනකොට හොඳටම රෑවලා. මම ගේට්ටුවේ නැතුල් වෙනකොටම දැක්කා උඩ තට්ටුවේ කාමරයක ලයිට් එකක් පත්තු වෙනවා. මම පුදුම වුණා. මොකද උඩ තට්ටුවේ ලයිට් අපි හදලා තිබුණේ නෑ. වයර් ඔක්කොම කැඩිලා තිබුණේ. මම ඉක්මනට දුවගෙන ගෙට ගියා. නීලා මම කෑ ගැහුවා. පහළ තට්ටුවේ කවුරුත් නෑ. කුස්සියේ බාගෙට හදපු කෑම එකක් ලිප උඩ. හැබැයි ලිප නිවිලා. නීලා මම පඩිපෙළ දිගේ උඩට දිව්වා. අර ලයිට් පත්තු වුණු කාමරයේ දොර ලාවට ඇරිලා තිබුණා. මම හෙමින් දොර තල්ලු කළා. කාමරයේ මැද පරණ ඉටිපන්දමක් පත්තු වෙමින් තිබුණා. ඒ එළියෙන් මම දැක්කා බිත්තියේ අඟුරු කෑල්ලකින් නැදපු චිත්‍රයක්. ඒක නීලා අඳින විදිහේ ලස්සන චිත්‍රයක් නෙමෙයි. ඒක විකෘති වුණු මිනිස් රූපයක්. ඒ රූපයේ ඇස් දෙක වෙනුවට තිබුණේ කළු පාට හිස් කුවර දෙකක්. සහ ඊට යටින් ලියලා තිබුණා අපි තාම මෙහෙ. මට තේරුණා මේක විහිළුවක් නෙවෙයි කියලා. මගේ ඇඟ වෙවුලන්න ගත්තා. එකපාරටම කාමරේ දොර මහ හයියෙන් වැහුණා. මම දුවගෙන ගිහින් දොර ඇරගන්න හැදුවා. ඒක ලොක් වෙලා. ඒ එකම මට ඇහුණා මගේ කන ළඟින්ම හීන් කෙඳිරිල්ලක්. එයා අපිත් එක්ක එන්න කැමති වුණා. මම ගැස්සිලා හැරිලා බැලුවා. කාමරේ කොනක අඳුරුම තැනක යම්කිසි ඡායාවක් හෙළවෙනවා මම දැක්කා. ඒක මිනිස් රූපයක් වගේ. හැබැයි ඒකේ අතපය අසාමාන්‍ය විදියට දිගයි. ඒ රූපය හෙමින් මගේ පැත්තට එන්න පටන් ගත්තා. අඳුරු මන්දිරයේ රහස් සටහන දෙවන කොටස. අඳුරු සෙවණැලි සහ රහස් දිනපොත. කාමරයේ අඳුරු මුල්ලෙන් මතුවුණු ඒ සෙවණැල්ල මගේ දිහාට එනවා මම බලාගෙන හිටියේ ගල් ගැහිලා. මගේ කකුල් දෙක පොළවට ඇලවිලා වගේ. කෑ ගහන්න හැදුවත් කටහඬ පිට වුණේ නෑ. ඒ සෙවණැල්ල ළඟට එනකොටම කාමරේ තිබුණු ඉටිපන්දම පොප් ගාලා නිවිලා ගියා. මුළු කාමරේම ඝන අන්ධකාරයෙන් වැහුණා. මම හිතුවා මගේ අවසානය ළඟා වුණා කියලා. ඒත් එකපාරටම මට දැනුණා මගේ මූණට තද හුලං පාරක් වදිනවා. හරියට කවුරු හරි මගේ මූණට හුස්ම පිම්බා වගේ. ඒ හුස්ම වල තිබුණේ දරා ගන්න බැරි තරම් පරණ හැමගිය ගඳක්. එයා තාම මෙතන. ඒ කටහඬ ආපහු ඇහුණා. මේ පාර ඒක ඇහුනේ මගේ ඔළුව ඇතුලෙන්. මම පන කඩාගෙන දොර දිහාට පැන්නා. මම දොරේ අගුල කරකවන්න හැදුවා. පුදුමයි. ඉස්සෙල්ලා ලොක් වෙලා තිබුණු දොර දැන් නිකම් මැරුණා. මම දොර ඇරගෙන එළියට විසි වෙලා වැටුණා. මම හිටියේ කොරිඩෝවේ බිම. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහෙනවා. මම ආපහු හැරිලා කාමරේ දිහා බැලුවා. කිසිම දෙයක් නැහැ. කාමරේ හිස්. අර සෙවණැල්ල අතුරුදහන් වෙලා. මම වහාම පඩිපෙළ බැහැගෙන පහලට දිව්වා. නීලා මුළු ගේම පීරලා බැලුවා. කුස්සියේ, සාලේ, බාත්රූම් එකේ කොහෙවත් නීලා නැහැ. හැබැයි මට එක දෙයක් හම්බුණා. සාලේ තිබුණු පුංචි මේසෙ උඩ නීලගේ ෆෝන් එක තිබුණා. එයා කවදාවත් ෆෝන් එක දාලා කොහෙවත් යන්නේ නැහැ. ෆෝන් එක ඩිස්ප්ලේ එක ඔන් වෙලා තිබුණා.
මම ඒක අතට ගත්තා. අන්තිමට ඩයල් කරපු නම්බර් එක තිබුණේ පොලිසියට. එයා 119 ගහන්න හදලා. ඒත් කෝල් එක ගන්න කලින් මොකක් හරි වෙලා තියෙනවා. මගේ හිතට ආවි ලොකු බයක්. කවුරු හරි ගෙට ඇතුළු වුණාද? නැත්තම් මේ ගෙදර ඉන්න අදෘශ්‍යමාන බලවේගය ආව ගෙනිච්චද? පොලිසියට කතා කරන්න කලින් මට ඕන වුණා නිහිලා ඉතුරු කරපු හෝඩුවාවක් තියනවද කියලා බලන්න. මං එයා චිත්‍ර ඇඳ ඇඳ හිටපු කාමරේට ආපහු ගියා. අර බිත්තියේ තිබුණු ලේ පැල්ලම දැන් ඒක වෙනස් වෙලා. ඒක නිකම්ම පැල්ලමක් නෙවෙයි. ඒ ලේ පැල්ලම දැන් අකුරු වගකට හැරිලා තිබුණා. පහලට එන්න. මේ ගෙදර බිම් මහලක් තියනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ. මම කුස්සිය පැත්තට ගිහින් බැලුවා. පරණ කබඩ් එකක් පිටිපස්සේ පොඩි ලී දොරක් තිබුණා. ඒක අනිත් දොරවල් වලට වඩා වෙනස්. මං අමාරුවෙන් ඒ දොර ඇරියා. පහලට යන්න සිමෙන්ති පඩිපෙලක් තිබුණා. එතනින් ආවේ දරා ගන්න බැරි සීතල. මම ෆෝන් එකේ ටෝච් එක ගහගෙන පහලට බැස්සා. ඒක පරණ ස්ටෝර් රූම් එකක් වගේ. හැම තැනම මකුළු දෑව. පරණ පෙට්ටි ගොඩ ගහලා තිබුණා. ඒත් කාමරේ මැද තිබුණු පරණ මේසයක් උඩ යමක් තිබුණා. ඒක පොතක්. හමකින් හදපු කවරයක් තියෙන පරණ ඩයරි එකක්. දූවිලි බෙදලා තිබුණත් ඒකේ උඩින්ම ලියලා තිබුණා. ආතර් බ්ලැක්වුඩ් 1965. මම වෙවුලනාතින් ඒ පොත පෙරළුවා. මේක මේ ගෙදර කලින් අයිතිකාරයාගේ දිනපොත. මම කියවන්න පටන් ගත්තා. මේ පොතේ තිබුණු දේවල් කියවනකොට මගේ ලේ වතුර වුණා. ඔක්තෝබර් 15 1975. අද රෑත් මට ඒ සද්දය වුණා. එයාලා ඉල්ලන්නේ ලේ. මගේ දුව. එයා දන්නේ නෑ මේ ගෙදර බිත්තියස්සේ තියෙන රහස මොකක්ද කියලා. මම හිතුවේ මම මේ ගේ ගත්තම එයාලා සංසුන් වෙයි කියලා. ඒත් එයාලට ඕන ජීවිතයක්. නොවැම්බර් 3 1975. මගේ බිරිඳට පිස්සු හැදීගෙන එනවා. එයා කියනවා කණ්ණාඩියෙන් එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. මම දන්නවා ඒ කවුද කියලා. මම කරපු පාප කර්මය මගේ පස්සෙන් ඇවිල්ලා. මම මේ පූජාව නොකර ඉන්න තිබුණා. දැන් පරක්කු වැඩි. දෙසැම්බර් 12 1975. අද රෑ හැමදේම ඉවරයි. මම යාලට පොරොන්දු වුණා. මේ ශාපය ඉවර කරන්න නම් මම ආදරය කරන කෙනෙක්ව පිළිදෙන්න ඕන. මගේ දුව, අනේ මගේ පුංචි දුව මට සමා වෙන්න. මම පොත වහලා දැම්මා. මට තේරුණා මේ ගෙදර සිද්ධ වෙලා තියෙන්නේ නිකම්ම මිනිමෙරුමක් නෙමෙයි. මේක අමනුෂ්‍ය බලවේගයකට කරපු බිලි පූජාවක්. ආතර් බ්ලැක්වුඩ් තමන්ගේ පවුලම මරලා දැම්මේ කාටද? ඒ වෙලාවේ මට එකපාරටම මතක් වුණා නීලා ගැන. දිව්‍යනී නීලා. බ්ලැක්වුඩ්ගේ දිනපොතේ අන්තිම පිටුවේ තිබුණේ බිලි පූජාව කරන විදිය. ඒක කරන්න ඕන විශේෂ තැනක. වත්තේ කෙළවරේ තියෙන පරණ ලින්ද ළඟ. මම එක පිම්මට පඩිපෙළ නැගලා එළියට දිව්වා. එළියේ මහා වැස්සක් පටන් අරන් අකුණු ගහනවා. මම වත්ත පහලට දිව්වා. වත්තේ කෙළවරේ කැලෑවාස්සේ අර පරණ ලින්ද තියෙනවා මම දැකලා තිබුණා. මම දුවගෙන යනකොට මට ඈතින් යමක් පෙනුණා. ලින්ද ළඟ සුදු පාට ඇඳුමක් ඇඳපු කෙනෙක් හිටගෙන ඉන්නවා. නීලා! මම කෑ ගහුවා. එයා මගේ දිහා බැලුවේ නැහැ. එයා හිස් බැල්මෙන් ලින්ද ඇතුළට එබිලා බලන් හිටියා. එයා වටේට තව සෙවණැලි 5ක් 6ක් හිටගෙන හිටියා. ඒ සෙවණැලි හරියට මිනිස්සු වගේ නෙමෙයි. ඒවා ඇද වෙලා විකෘති වෙලා තිබුණා. මම එතනට දුවන්න හැදුවා. ඒත් කවුරු හරි මගේ කකුලෙන් ඇද්දා. මම මඩේ ඇදගෙන වැටුණා. මම ආපහු හැරිලා බලනකොට දැක්කේ පොළොවෙන් මතු වුණු අතක් මගේ කකුල අල්ලගෙන ඉන්නවා. ඒ අත සම්පූර්ණයෙන්ම කුණු වෙලා ඇට සැකිල්ලක් වගේ. මම කකුල ගසලා දාලා නැගිටින්න හදනකොටම මට ඇහුණා නීලාගේ කටහඬ. ඒත් ඒ කියාගේ කටහඬ නෙමෙයි. ඒක ගැඹුරු පිරිමි කටහඬක්. එහා දැන් අපේ එකපාරටම නීලා ලින්ද ඇතුළට පැන්නා. නෑ! මම කෑ ගහගෙන ලින්ද ළඟට පැන්නා. මම ලින්ද ඇතුළට ටෝච් එක ගහුවා. ලින්ද ගොඩක් ගැඹුරුයි. පතුලේ වතුර කළු පාටට පේනවා. ඒත් නීලා පේන්න හිටියේ නෑ. වතුර පාරේ නිශ්චලයි. හරියට කවුරුත් පැන්නේ නෑ වගේ. ඒත් එක්කම මගේ පිටිපස්සෙන් පොලිස් ජීප් රථයක සයිරන් සද්දය ඇහෙන්න ගත්තා. මම බේරුණාද? නැත්නම්
අලුත් කරදරයක ආරම්භයක්ද? අඳුරු මන්දිරයේ රහස් සටහන තුන්වන කොටස. අතුරුදහන් වූ සාක්ෂිය සහ අලුගොඩේ සැඟවුණු ඇටසැකිලි. එයා ඒක ඇතුලේ. මම පන කඩාගෙන කෑ ගැහුවා. පොලිස් ජීප් එකෙන් බැහැපු නිලධාරීන් දෙන්නෙක් දුවගෙන ඇවිත් මාව අල්ලගත්තා. මම මඩේ ලිස්සලා වැටිලා ඉඳි. මගේ ඇඟ පුරාම මඩ. මම උමතුවෙන් වගේ ලින්ද දිහාට අත දික් කළා. මගේ බිරිඳා නීලා එයා පැන්නා. එයාව බේරගන්න. පොලිස් නිලධාරියෙක් මාව පස්සට ඇත්තා. අනිත් එක්කෙනා ටෝර්ච් එක අරගෙන ලින්ද ළඟට ගියා. එයා ලින්ද ඇතුළට එබිලා බැලුවා. විනාඩියක් විතර එයා නිශ්ශබ්දව හිටියා. මගේ පපුව ගැහෙනවා. මම හිතුවා දැන් එයා කෑ ගහයි. මෙන්න මිනියක් තියෙනවා කියලා. ඒත් එයා හැරිලා මගේ දිහා බැලුවේ අමුතු විදිහකට. මහත්තයා මේ ලින්දේ වතුර නැහැනේ. මම ගල් ගැහුවා. මොකක්? මම පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදලා ලින්ද ළඟට දිව්වා. මම ඇතුළට එබුණා. ටෝර්ච් එළියෙන් මම දැක්කේ වියලි පොළවක්. වතුර බින්දක්වත් නැහැ. අඩුම තරමේ අඩි 50ක්වත් ගැඹුරු වේ ලින්ද පතුලේ තිබුණේ පරණ ගඩොල් කැට වගේක් සහ කුණු රොඩු විතරයි. ඒත් මං දැක්කා එයා පැන්නා. වතුර සද්දෙත් ඇහුණා. මං කියවන්න ගත්තා. මට පිස්සු වගේ. පොලිස් පරීක්ෂකවරයා මගේ ළඟට ආවා. එයාගේ නම පෙරේලා. එයා මගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. මහත්තයා නෝනා කොහෙද ඉන්නේ? ඇත්ත කියන්න. මේ රෑ තිස්සේ මිනිමෙරුම් නාට්‍ය රඟපන්න එපා. මං මැරුවේ නෑ. මේ ගෙදර යක්ෂයෙක් ඉන්නවා. මං කෑ ගැහුවා. පොලිසිය මාව සැක කරන්න පටන් ගත්තා. එයාලා මාව ජීප් එකට දාගත්තා. ඒත් මට ගෙදර දාලා යන්න හිතුනේ නෑ. මොකද මම දන්නවා නීලා තාම ජීවතුන් අතර කියලා. එයා කොහේ හරි හිර වෙලා ඉන්නවා. පරීක්ෂක පෙරේරා තීරණය කළා මාව තියාගෙනම ගේ පරීක්ෂා කරන්න. මොකද මම දිගින් දිගටම කිව්වා ඩයරි එක බලන්න. ඒකේ හැමදේම තියෙනවා කියලා. අපි ආපහු ගෙට ගියා. ගේ ඇතුලේ ලයිට් දාලා තිබුණේ. හැබැයි මට දැනුණා ගේ ඇතුලේ වාතාවරණය වෙනස් වෙලා කියලා. අර තිබුණු මූසල ගඳ දැන් නැහැ. ගේ හරිම සාමාන්‍ය විදිහට තිබුණා. මම යාලවාර බිම් මහලට එක්කන් ගියා. මෙන්න මේ මේසේ උඩ තමයි පොත තිබුණේ. මම මේසේ දිහා බැලුවා. පොත එතන තිබුණා. මම ජයග්‍රාහී ලීලාවෙන් පොත අතට අරගෙන පෙරේරාට දුන්නා. කියවන්න ඕක. ආතර් බ්ලැක්වුඩ් කියන මිනිමරුව ලියපු දේවල් ඕකේ තියෙනවා. පරීක්ෂකවරයා පොත අතට අරගෙන පෙරළුවා. එයා පිටුවෙන් පිටුව පෙරලනකොට එයාගේ මූණේ තිබුණේ අප්පිරියාවක්. මහත්තයා මට විහිළු කරනවද? එයා පොත මගේ පැත්තට විසිකලා. මම පොත ඇහිඳලා බැලුවා. හිස් පිටු. මුළු ඩයරි එකේම තිබුණේ හිස් කහපාට වුණු කොළ විතරයි. එක අකුරක්වත් නැහැ. නෑ මෙතන තිබුණා. ලේන් ලියපු අකුරු තිබුණා. මම පිස්සුවෙන් වගේ පිටු පෙරළුවා. මේ මිනිස්යාට පිස්සු. නැත්තම් මූ මොකක් හරි මත්ද්‍රව්‍යයක් අරගෙන නිලධාරියෙක් කිව්වා. එයාලා මාව අත්දැනුගුමට ගන්න හදනකොටම එක නිලධාරියෙක් කුස්සියේ ඉඳන් කෑ ගැහුවා. "සර්, මෙතනට පොඩ්ඩක් එන්න." අපි හැමෝම කුස්සියට දිව්වා. කුස්සියේ බිත්තියක් කඩලා දාලා තිබුණා. හරියට කවුරු හරි මිටියකින් ගහලා කෙඩුවා වගේ. ඒ බිත්තිය ඇස්සේ රහස් කුටියක් තිබුණා. ඒ කුටිය ඇතුලේ තිබුණු දේ දැකලා පොලිස් නිලධාරීන් පවා පස්සට පැන්නා. එතන තිබුණේ මිනිස් ඇටසැකිලි 3ක්. ලොකු ඇටසැකිලි 2ක් සහ හරිම පොඩි ළමයෙක්ට වගේ ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිලි වටේට ඉටිපන්දම් පත්තු කරලා අමුතු සංකේත වගයක් බිම ඇඳලා තිබුණා. මේ මොකක්ද යකෝ? පෙරේරා ඇහුවා. එතකොටම මට මතක් වුණා ඩයරි එකේ තිබුණු දේ. ආතර් බ්ලැක්වුඩ් යාගේ පවුල බිලි දුන්නා. මේ ඉන්නේ යාලා. අවුරුදු 50කට කලින් අතුරුදහන් වුණු පවුල. හැබැයි ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ බිත්තිය කැඩුනේ කොහොමද? අපි එනකොට මේ බිත්තිය හොඳට තිබුණා. සර්, මේ බලන්න. තව නිලධාරියෙක් බිම තිබුණු යමක් අහුලගත්තා. ඒක රත්තරන් මාලයක්. නීලාගේ මාලය. ඒ මාලය තිබුණේ අර පොඩි ළමයාගේ ඇටසැකිල්ලේ බෙල්ල වටේ ඔතලා. නීලා මගේ කටින් පිට වුණා. පරීක්ෂක පෙරේරා මගේ දිහාට තුවක්කුව දික් කළා. "උඹ තමුන්ගේ ගෑණිව මරලා මේක අස්සේ හංගන්නද හැදුවේ? කෝ ඒ ගෑණිගේ මිනිහා?" "මම දන්නේ නැහැ.
මම දිවුරනවා. එක පාරටම මුළු ගෙදරම ලයිට් නිවිලා ගියා. ඝන අන්ධකාරය මැද්දෙන් ආපහු අර සද්දේ ඇහෙන්න ගත්තා. කිරි කිරි කිරි. මේ පාර සද්දේ ආවේ අපේ වටේටම. හරියට බිත්ති අස්සෙන් ඇටකටු ගැටෙන සද්දයක් වගේ. පොලිස් කාරයෝ ටෝච් ගැහුවා. කවුද යකෝ එතන? එළියට වරේ. පෙරේරා කෑ ගැහුවා. එතකොටම කුස්සියේ ජනේලයෙන් එළියේ හිටපු නිලධාරියෙක්ගේ විලාපයක් ඇහුණා. මාව අතෑරින්න. සද්දේ එතනින්ම නතර වුණා. අපි හැමෝම ගල් ගැහුණා. ගේ ඇතුලේ හිටපු අපි 5 දෙනාම එකිනෙකාගේ මූණ බැලුවා. පෙරේරාගේ වෝකිටෝකියක චූස් ගාලා සද්දයක් එක්කපත් වුණා. ඒකෙන් ආවේ අර එළියේ හිටපු නිලධාරියාගේ කටහඬ නෙවෙයි. ඒකෙන් ආවේ නීලාගේ කටහඬ. හැබැයි ඒ කටහඬ හරියට වතුර යටේ ඉඳන් කතා කරනවා වගේ ගුගු ගුගු ගාලා තමයි ආවේ. සුරේෂ්, එයාලා මට යන්න දෙන්නේ නෑ. පරීක්ෂක පෙරේරා වෝකිටෝකියක බිම දැම්මා. මොකද්ද යකෝ ඒ? මම දැනගත්තා දැන් අපි කාටවත් මෙතනින් පණ පිටින් යන්න ලැබෙන්නේ නෑ කියලා. මේ ගෙදර බිත්තිවලට ලේ පිපාසයක් තියෙනවා. ආතර් බ්ලැක්වුඩ්ගේ පවුලෙන් පස්සේ ඊළඟ බිල්ල අපිද. කුස්සියේ දොර දඩාස් ගාලා වැහුණා. අපි හිර වුණා. සහ අන්ධකාරය අතරින් රතු පාට ඇස් දෙකක් මතු වුණා. අඳුරු මන්දිරයේ රහස් සටහන 4 වන කොටස. ලේවැකි අවසානය සහ සදාකාලික ශාපය. වෙඩි තියපන් පෙරේරා මරහඬ තියලා කෑ ගැහුවා. නිලධාරීන් දෙන්නෙක් තමන්ගේ පිස්තෝල එළියට අරගෙන අර රතු ඇස් දෙක දිහාට වෙඩි තියන්න පටන් ගත්තා. ඩෝම් ඩෝම් ඩෝම්. වෙඩි උණ්ඩවල සද්දේ මුළු ගේ පුරාම දෝංකාර දුන්නා. ඒත් පුදුමයි. වෙඩි උණ්ඩ වෙදුනේ අර හෙවණැල්ලට නෙවෙයි. ඒවා බිත්තිවලට වැදුනා. බිත්තිවලින් සිමෙන්ති කුඩු හැලෙනවා වෙනුවට රතු පාට දියරයක් ගලාගෙන එන්න පටන් ගත්තා. මේ ගෙදර ලේ ගලනවා. මේ යක්කු එක නිලධාරියෙක් බය වෙලා දොර අරගෙන එළියට පනින්න හැදුවා. ඒත් එයා දොර ළඟට යනවාත් එක්කම උඩ තට්ටුවේ සිවිලිම කඩාගෙන යමක් පහළට පැන්නා. ඒක මිනිස්සෙක් නෙවෙයි. ඒක හරියට මකුළුවෙක් වගේ අතපය 4ම පාවිච්චි කරලා ඇවිදින විකෘති වෙච්ච රූපයක්. ඒකේ මූණ තිබුණේ නෑ. තිබුණේ කටක් විතරයි. ඒ සතා එකපාරටම අර නිලධාරියාගේ බෙල්ලෙන් අල්ලගෙන එයාව උඩට ඇදගෙන ගියා. එයාගේ කකුල් දෙක විතරක් සිවිලිමේ සිදුරෙන් එල්ලී තිබුණා. ඊට පස්සේ කිරි ගාලා ඇටකටු පොඩි වෙන සද්දයක් එක්ක එයා නිහඬ වුණා. අපි ඉතුරු වුණේ 4 දෙනයි. පෙරේරා, තව නිලධාරියෙක්, මම සහ අර රතු ඇස් දෙක. දැන් ඒ ඇස් දෙක ලං වෙනවා. අන්ධකාරයෙන් මතු වුණේ වෙන කවුරුත් නෙවෙයි. නීලා. මගේ හුස්ම නතර වුණා. නීලා එයා හිටගෙන හිටියේ කුස්සියේ මැද. එයාගේ ඇඟේ එක සීරීම් පාරක්වත් නැහැ. එයාගේ සුදු ගවුම පිරිසිදුයි. හැබැයි එයාගේ ඇස් සම්පූර්ණයෙන්ම කළු පාටයි. ඇස් සුදු මණ්ඩලයක්වත් පේන්නේ නැහැ. එයා hina වුණා. ඒ hinaව නීලාගේ hinaව නෙවෙයි. ඒක යකඩයක් මලකඩ කනවා වගේ සද්දයක්. සුරේෂ්, ඇයි ඔයා බය වෙලා? අපි බලාගෙන හිටියේ ඔයා එනකම්. නීලා, මේ එන්න. අපි යමු. මම එයාගේ අතින් අල්ලන්න හැදුවා. ඒත් පෙරේරා මාව පස්සට ඇද්දා. ළඟට යන්න එපා මිනිහෝ. ඕක උඹේ ගෑණි නෙවෙයි. නීලාගේ කට ටිකෙන් ටික ඇරෙන්න ගත්තා. ඒක සාමාන්‍ය මිනිස්සෙක්ට ඇරෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගොඩාක් ලොකු වුණා. එයාගේ කට ඇතුලේ දත් තිබුණේ නැහැ. තිබුණේ කළු පාට උල් කූරු වගේක්. ආතර් බ්ලැක්වුඩ් එයාගේ පවුල දුන්නා. දැන් ඔයාගේ වාරේ. එකපාරටම ගෙදර බිම දෙබෑ වෙන්න පටන් ගත්තා. පොරව යටින් කළු පාට දුමාරයක් එක්ක අර කුණු වෙච්ච අත් 100 ගාණක් උඩට මතු වුණා. ඒවා පෙරේරාවයි අනිත් නිලධාරියාවයි අල්ලගත්තා. දුවපන් සුරේෂ්, දුවපන්. පෙරේරා කෑ ගැහුවා. එයා Tamanගේ අන්තිම වෙඩි උණ්ඩේ නීලාගේ ඔළුවට තිබ්බා. වෙඩි උණ්ඩේ නීලාගේ නළල මැදින් ගියා. ඒත් එයා වැටුනේ නැහැ. එයාගේ නළලෙන් කළු පාට දියරයක් විතරක් එළියට ආවා. මට දන්නවා මට කරන්න දෙයක් නැහැ කියලා.
මේ ගෙදරට ඕන ජීවිත. මට එකපාරටම පෙනුණා කුස්සියේ තිබුණු ගෑස් සිලින්ඩරය. මේක තමයි එකම විදිය. ගින්දර විතරයි මේ සාපය හොදන්න පුළුවන්. මම ළඟ තිබුණු ලයිටරේ ගත්තා. මම සිගරට් බොන්නේ නැහැ. නමුත් කරන්ට් නැති නිසා අපි ළඟ ලයිටරයක් තිබුණා. මට සමා වෙන්න නීලා. මම මිමිනුවා. මම ගෑස් බටේ ඇදලා කඩලා දැම්මා. හුස් ගාලා ගෑස් එළියට එන සද්දය ඇහුණා. නීලා මගේ දිහාට පැන්නා. නෑ! ඒ කටහඬ මනුස්ස කටහඬක් නෙවෙයි. මම ලයිටරය පත්තු කරලා සිලින්ඩරේ පැත්තට විසිකලා. ඒත් එක්කම මම ජනේලෙන් එළියට පැන්නා. බුම්! මහා පිපිරුමක් එක්ක මුළු කුස්සියම ගිනි ගත්තා. මම වත්තේ පස් කන්දකට විසි වෙලා වැටුණා. මම බිම වැටිලා ගේ දිහා බලන් හිටියා. ගේ ඇතුලෙන් ඇහුණු කෑගැහිලි සද්ද මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. පොලිස් නිලධාරීන්ගේ විලාපය සහ නීලාගේ නැත්නම් ඒ යක්ෂයාගේ මරහණ. ගෙදර ජනේල වලින් ගිනිදැල් එළියට පැන්නා. ඒ ගිනිදැල් අතරින් මම දැක්කා කළු පාට හෙවණැලි අහසට නැගලා යනවා. දැන් ඔයාලා හිතනවා ඇති මම බේරුණා කියලා. නෑ, මම බේරුනේ නෑ. පොලිසියාවේ පහුවදා උදේ ගේ සම්පූර්ණයෙන්ම අලු වෙලා තිබුණා. අලු ගොඩේ තිබිලා ඇට සෙකිලි 5ක් හම්බුණා. පොලිස් නිලධාරීන් 3 දෙනෙක්, මගේ බිරිඳ නීලා සහ තව කෙනෙක්. පොලිසිය කියන්නේ මම තමයි මිනිමරුවා කියලා. මම මගේ බිරිඳම මරලා ගෙට ගිනි තිබ්බා කියලා. එයාලා මගේ කතාව විශ්වාස කරන්නේ නැහැ. මම දැන් ඉන්නේ මානසික රෝහලක හිර මැදිරියක. එයාලා කියනවා මට පිස්සු කියලා. ඒත් එයාලා දන්නේ නැහැ රෑ වෙනකොට මෙතන වෙන දේ. දැන් වෙලාව රෑ 12යි. මගේ හිර මැදිරියේ කොනක අඳුර වැටිලා තියෙනවා. ඔයාලට ඇහෙනවද? කිරි කිරි කිරි. අර සද්දේ ඒක මෙතනටත් දැවිලා. මම මේ දැන් දැක්කා මගේ ඇඳ යටින් එළියට ආපු වතුර පාරක්. ඒ වතුර පාරේ ලේ පාටක් තියෙනවා. සහ බිත්තියේ අර අඟුරු කෑල්ලකින් ලියපු අකුරු ආපහු මැවෙනවා. අපි තාම මෙහෙ. මම දන්නවා මගේ වෙලාව හරි කියලා. නීලා ඇවිල්ලා එයා මාව එක්කන් යන්න ඇවිල්ලා. දොර ලොක් වෙලා මට යන්න තැනක් නෑ. මේ කතාව අහන ඔයාට මම එක දෙයක් කියන්නම්. කවදාවත් තනියම අඳුර දිහා බලන් ඉන්න එපා. මොකද ඔයා අඳුර දිහා බලනකොට අඳුරත් ඔයා දිහා බලන් ඉන්නවා. අඳුරු මන්දිරයේ රහස් සටහන සම්පූර්ණ කතාවයි. මේ කතාව අහද්දී ඔයාට බයක් දැනුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ කාමරේ ජනේල දොරවල් හොඳට වැහුවා කියලා ෂුවර් කරගන්න. තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. ඊළඟ අභිරහස් කතාවෙන් හමු වනතුරු පරිස්සමින් ඉන්න.